consensus mechanisms ක්‍රිප්ටෝ මාකට් එකේදී අහන්න හම්බෙන තවත් එක්තරා ෆ්‍රේස් එකක්. මොකද්ද මේ? අතන මෙතනදී වෙන්නේ මේ බ්ලොක් චේන් එක සෙකියුර් කරන මෙතඩ් එක. මේ සෙකියුර් කරන මෙතඩ් එක මොකද්ද කියන එක තමයි අනුව තමයි ඒ බ්ලොක් චේන් එකේ ඒ ටෝකන්ස් වල තියෙන වැදගත්කම පවතින්නේ. බිට්කොයින් වල කියනවා නම් ඒක proof of work. ඉතීරියම් වල කියනවා නම් proof of stake. අතන proof of stake කියන්නේ මේ coins යම් කිසි කාලයකට validators ලා lock කරලා තියා ගන්නවා. අතන මේකට join වෙන්නත් ඉතීරියම් 32ක් විතර ඕනේ. ඉතීරියම් 32ක් කියන්නේ අතන ඩොලර් මිලියන එකකට වැඩි ප්‍රමාණයක් තියෙන investors ලාට පුළුවන් ඉතීරියම් lock කරලා තියන්න node එක. ඒ node එක lock කරලා එයාලට reward එකක් ගන්න පුළුවන් යවන transaction එකකින්. ඒ transaction එකකින් යාළුවෝ reward එකක් හම්බෙන විදිහ තමයි අපි transaction එකක් කරපුවම අපි gas fee එකක් ගෙවනවා Ethereum වල. අන්න ඒ gas fee එක මෙතනින් random validator කෙනෙක් තමයි validate කරන්නේ. අන්න ඒ validatorට අන්න ඒ block reward එක හම්බෙනවා. අන්න ඒ විදිහට තමයි මේ Ethereum වල proof of stake කරන validators ලාට payment එකක් කරන්නේ. මේ proof of stake වලින් වෙන වේදාන වාසිය තමයි මේක energy efficient. අර බිට්කොයින් වගේ ගොඩාක් GPU use කරලා මේක hash එක find කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ hash එක find කරන්න නම් ඒක random guess එකක් find කරන්න අංක 252 characters 252 line එකක් random line එකක් find කරනවා කියන්නේ ඇත්තට මේක අමාරු වැඩක්. මොකද ඒක තමයි මේ terahash වලින් ඒ proof of work mechanism එක work කරන්නේ. නමුත් මේක proof of stake කියන mechanism එක energy efficient. මේකෙදි ලොකු විදුලි බලයක් යන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ validators ලා සහ මේක lock කරන්න කැමති individual traders ලා විතරයි.